මට ඉන්නවා අපූරු බිරිඳක්. එහෙම කියන්න හේතුව තමයි ඇය අපි ආදරය කරන කාලේ ඉඳන්ම මෑට තිබ්බා හරි ලස්සන පුරුද්දක් ඕන දෙයකට කවියක් ලියනවා. ඒ කියන්නේ ආදරේ වැඩි වුණත් කවියක් ලියනවා. ආදරේ අඩු වුණත් දුක හිතුණත් තරහ වුණත් රණ්ඩු වුණත් කවියක් ලියනවා. කවියෙන් තමයි මෙයා උත්තර හොමාරු කරගන්න එයාගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේක මට මම අද දක්වා මේ 2026 දක්වා ව්‍යාපාරික ශාස්ත්‍රයේ ගත්තත් රාජ්‍ය සේවයේ හිටපු කාලේ ගත්තත් මේ වසර 15ක් 16ක් පුරාවට මේ ආපු ගමනට පුදුමාකාර ශක්තියක් වුණා මෙයාගේ මේ කවි ලියන හැකියාව. මොකද මේ ගමන තුල වැටිච්ච බිමටම වැටිච්ච වාර අනන්තයි. මතක ඇතුව කිව්වොත් වෙනම වැඩසටහනක් කරන්න වෙනවා මේ වැටිච්ච දේවල් ගැන කතා කරනවා. ඉතින් මේ සෑම වෙලාවකම මෙයාගේ මේ ලිවීම තුල මාව අවදි කරා කියලා මම පුද්ගලිකව දන්නවා. මේ ලියන දේවල් ඇතැම් වෙලාවල් වල මෙයා එයාගේ Facebook පිටුවට දානවා. ඒ දාන්නෙත් මෙයා කරන නිර්මාණ වලින් බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් ඒවා කොල කෑලි වල එහෙම්මම එක්ක මට දෙනවා. එහෙම නැත්නම් එයා ඒවා තියාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට මට තේරුණා මේ ඊයේ පෙරේද දවසක මෙයා හරි ලස්සන කවි පන්තියක් එයාගේ Facebook පිටුවට දාලා තිබුණා. මට මේක දකින්නකොට හිතුණා මේ ශෂිනි බණ්ඩාර දිසානායක මගේ බිරිඳ කියලා කියන්නේ මේ කවි ලිවීම මේ මිනිස්සු අවදි කිරීම අතින් ගත්තාම මෙයාට පුදුමාකාර හැකියාවක් තියෙන කෙනෙක් කියන එක මට වැඩිපුර දැනුණා. මේක සමාජගත කරන්න ඕන මේ Facebook පිටුවට දාන ඒවා කීප දෙනෙක් බලනවා. නමුත් මේක මේ වැඩසටහනක් විදිහට කරලා මේක ජනගත කරන්න ඕන කියලා මතයක් ආවා. ඒත් එක්ක ඉතින් මම අද එකතු කරගත්තා අලුත් වැඩක් පටන් ගන්න අපි. ඉතින් අපි ඇයට ආරාධනා කරමු ඇගේ මේ නිර්මාණය අපිත් එක්ක බෙදා ගන්න කියලා. මොකක්ද මේකෙන් එයා දෙන්න බලාපොරොත්තු වෙන සමාජ පණිවිඩය කියන එක ගැන අපි අද මෑත් එක්ක කරන පළවෙනි වැඩසටහන විදිහට මේ වැඩේ අපි ආරම්භ කරමු. එහෙනම් ඔබට ආරාධනා කරනවා යමු සටනට. අපි ඇගෙන් අහමු මොකක්ද මේ යමු සටනට කොහොමද අපි මේක පටන් ගන්න ඕනේ කියලා. ආයුබෝවන් සියලු දෙනාටම. මම මෑත කාලීනව මේ තියෙන සමාජ ප්‍රශ්නත් එක්ක කරපු නිර්මාණයක් තමයි යමු සටනට කියන්නේ. එතකොට යමු සටනේ මම හිතනවා මේ වචන ටික මම කිව්වහම ඒකේ තියෙන ඔයාට දැනුණ දේ කිවීම තුළින් යම් පණිවිඩයක් අපි දෙන්න හරහා සමාජයට දෙන්න පුළුවන්. මේක තව විවිධ පැති වලින් මේක අහන අයට බලන අයට ගන්නත් පුළුවන්. අපි අපේ අදහස සමාජගත කරමු. හොඳයි. මේ ගැන අපි කලිනුත් කතා කරා. මේ එතකොට අපි දැන් මම කවිය පෙළෙන් පෙළ මේ කියන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒ ගැන ඔයාගේ විග්‍රහය අපි දෙන්නගේම මතය ඉදිරිපත් කරන්න. යමු සටනට තවමත් හඬනවාද නුඹ බිඳ වැටුණු පියස්සක දි รา ගිය ලී කැබලි අහුලමින් හිස්ව ගිය මුදල් පසුම්බිය දෙස බලා සුසුම්ලන වර්තමානය තරුණිය. එතකොට මේක ඇත්තටම මට හදවතටම දැනෙන හදවතටම වැදුණු පද පේලිය තමයි හිස්ව ගිය මුදල් පසුම්බිය. අද වර්තමාන සමාජයේ අපි දැන් මැදි වයස ඉන්න පිරිසක් අවුරුදු 35 33 අතරේ අපි දෙන්නගේ වයස් පරතරේ. එතකොට මේකෙන් පහළ සහ ඉහළ පොඩි කොටසක් අරගෙන බලපුවාම රාජ්‍ය සේවකයෝ, ව්‍යවසායකයෝ, ගොවියෝ, දීවරයෝ මේකී නොකී සියලුම පිරිස අතරේ මේ පර්ස් එක හිස්වීම කියන ප්‍රශ්නේ පැහැදිලිවම තියෙනවා. එතකොට මේකට ඇත්තටම උත්තර හොයන්න ඕනේ. ඇයි අපේ පර්ස් හිස් වෙන්නේ? සහ මේකට කවුරුත් මුකුත් කරන්න බලාපොරොත්තුකුත් නැහැ බහුතරයකට.
තමන් කරන රැකියාවටම හරි තමන් කරන ව්‍යාපාරයටම විතරක් හරි කොටු වෙලා සීමා වෙලා අපේ තරුණ පරම්පරාව ඉන්නවා. ඒගොල්ලෝ තුළ ඊට වඩා දක්ෂතා හැකියාවන් තියෙනවා. හැබැයි ඒ දේවල් වලට මේ ඉදිරියට එන්න උනන්දුවක් උත්සාහයක් නැහැ. අරකටම සීමා වෙලා ඉන්න තමයි වැඩිපුර මේ බහුතරේ දෙනා ඒ කියන්නේ මේ හුරු වෙච්ච රාමුව තුල ජීවත් වෙනවා. මේ රාමුව බිඳගෙන එළියට එන්න පුළුවන් වෙන්නේ ඇත්තටම 14ක් දෙනෙකුට පමණයි. ඒක මම පුජ්‍යලිකව දකිනවා. මොකද ඔය කියන தත්ත්වයේ මම 2013 14 ගත කරා ජීවිතේ. හැම වෙලාවෙම රාජ්‍ය පඩිය ඒ ගන්න වැටුප මාසෙ ඉවර වෙන්නත් කලින් හිස් වෙනවා. මේක මම අත්දැක්කා. එදා මට හිතුණා මේක හරියන්නේ නැහැ. මේ අනාගත පෞද්ගලික ජීවිතයක් තුල මම අසරණ වෙනා කියන පැහැදිලිව මම එදා දැක්කා. දැකලා විශේෂයෙන් ඔබේ සහාය මට ලැබුණා. ඒ අඩිය තියන්න, ඊළඟ අඩිය තියන්න. ඉතින් ඔව් මේක ගැන තීරණයක් ගත යුතුමයි. ඔබේ මුදල් පසුම්බිය හිස් වෙනවා නම් මාසේ යන්නත් පෙර නැත්තම් එකවාරයක අස්වැන්න නෙලලා ඊළඟ සතියේ කොටුවේ අස්වැන්න නෙලන්නත් කලින් පර්ස් එක හිස් වෙනවා නම් නැත්තම් ඔබ එක මුහුදු ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ ගමන යන්නත් කලින් ඔබේ පර්ස් එක හිස් වෙනවා නම් දෛනිකව වැඩ කරලා ගන්න වැටුප හෙට එළිවෙන්න කලින් අද හවසම කඩේට හෝ වෙනත් තැන්වලට ගියපුවාම පර්ස් එක හිස් වෙනවා නම් මේක තමයි මේ වෙලාවේ මේ රටේ තත්ත්වය. බහුතරයේ තත්ත්වය මේක. අපි අවදි විය යුතුමයි. අපි සරණට යා යුතුමයි. ඊළඟ කවි පෙළ නැගිටපන් ඉතිහාසයේ දූවිලි පිසදා බලපන්. මහා යුද්ධයකට පෙර ආතුව මහා පොළව සිපගත් මිනිසෙකු සිටියා. ඔහු සුරතේ අසිපතක් තිබුණේ නැහැ. තිබුණේ බීජ කීපයක් සහ නොසැලෙන අත්තිවාරමක් පමණ. ඔව් මේ කවිය අහනකොට ඇත්තටම මම ඇඟ ඇත්තටම මේ කියනවා නම් මේ ටික අහනකොට මගේ හිතේ වීරයෙක් හිටියා. අපේ පෙර රජවරු අතරේ වීරයෙක් මං ගාව පොඩි කාන්දන් තිබුණා. මොකද අපි දහම් පාසල් පොතේ ඉඳන් අම්මා මුත්තගේ කතාවල ඉඳන් මේ දුටුගැමුණු කුමාරයා රට එක්සේසත් කිරීම කියන වීර කතාව තුළ දුටුගැමුණු කුමාරයා වීරයෙක් වෙලා මගේ හිතේ තිබ්බා. හැබැයි ඔබේ කවි පන්තියේ ඉතුරු ටික අහපු මට මගේ හිතේ තිබ්බ සැබෑ වීරයා සහ ඔහුට පිටුපසින් හිටපු තවත් වීරයෙක් මට පේන්න පටන් ගත්තා. අපි හිතනවා ඒකත් එකතු කරගෙනම අපි මේකේ විග්‍රහයට යමු. කාවන්තිස්ස ඔහු රහසින් අටුකොටු පුරවන කල නින්දා අපහාස කළ උන් බොහෝය. නමුත් ඔහු දැන සිටියා සාගින්නේ පෙළෙන හමුදාවකට කිසිදා යුද්ධ දිනන්නට බැරි වගේ. දුටුගැමුණු කුමාරයාට යුද්ධය පහසු වුණේ නැහැ. ඒක අපි දන්නවා. ඔහුගේ තිබුණු නිර්භීත බව ඒකට උදව්වක් වුණා ඒ යුද්ධයට. නැත්තම් කීරවත් ඔහුට යුද්ධ කරලා අද රට එක්සේසත් කරලා අද මේ තියෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ රට ඇත්තටම. එදා ඒ ආක්‍රමණිකයට යට වෙලා ඒ පරපුරක් රටේ රජ වෙනවා. හැබැයි මේක කාවන්තිස්ස රජුරුව පැහැදිලිවම අනාගතයේ දැක්කා කියලා මම විශ්වාස කරනවා. එතුමාට ඒ වෙලාවේ යුද්ධ කරන්න බෑ. මොකද බඩගින්නේ ඉන්න හමුදාවකට කවදාවත් යුද්ධ කරන්න බෑ. එයා එතකොට ඊළඟ ස්ටෙප් එක කලින් දැකපු කෙනෙක්. මම හිතනවා කාවන්තිස්ස රජුරුවන්ට අනාගතයේ සම්බන්ධ පැහැදිලි පෙනීමක් තිබුණු බව මම අද විශ්වාස කරනවා. එයා තමන්ගේ පුතාට යුද්ධ කරන්න අවශ්‍ය පසුබිම තමයි හැදුවේ. එතකොට අත්තිවාරමක් නැතුව අපි දන්නවා ගෙයක් ගොඩනගන්න බෑ. බිල්ඩිමක් හදන්න බෑ, කඩා වැටෙනවා. අපි අද රටම දියුණු රටක් කරන්න උත්සාහ කරනවා හැමෝම. හැම ආණ්ඩුවක්ම, හැම රාජ්‍ය සේවකයෙක්ම, හැම පුරවැසියෙක්ගේම සිහිනය තමයි දියුණු රාජ්‍යයක් බවට පත් වෙන එක. මේක අපි යුරෝපයේ වීඩියෝ දකින්නකොට අපිට ඕන හෙට මේ රටේ යුරෝපයේ බවට පත් කරන්න. හැබැයි අපි කාටවත් නැහැ අත්තිවාරම. මේක යුරෝපය කරන්න වෙලාව නෙවෙයි. මම පුජ්‍යලිකව දකිනවා. මේක යුරෝපය කරන්න රට යුරෝපයක් බවට පත් කරන්න මේක නෙමෙයි වෙලාව. හැබැයි යුරෝපයක් බවට හෙට දවසේ පත් කරන්න අද අපිට අත්තිවාරමක් ඕනේ. එදා මම පාසල් යන අවධියේදීත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට තමයි අර්ථ දැක්වුනේ. තව අවුරුදු 100කිනුත් මේ අර්ථ දැක්වීම වෙනස් වෙන්නේ නැහැ. අපිට එදා ඉඳන් අත්තිවාරමක් නැහැ හරියට.
අද අපි අත්විවරම සකස් කළ යුතුයි. අපේ ඊළඟ පරම්පරාව මේකේ ඊළඟ ලෙවල් එකට අරයි යනවා. අපි සූදානම්ද මේ කැපකිරීම ටික කරන්න? අන්න වර්තමාන තාරුණ්‍ය සහ මැදි වයස ඔබ සූදානම්ද ඔබේ හිස්ව ගිය මුදල් පසුම්බිය නැවත පුරවා ගන්න? අද නුබේ වාරයයි තාරුණ්‍යයේ සහෝදරයා මේ ආර්ථිකයේ මහා සාගින්නට ණය බරින් මිරිකුණු මේ පින්බිමට නුඹ කාවන්තිස්සයෙකු වී පණ දිය යුතුය. තාක්ෂණයේ නගුල පෙරලා නිස්පාදනයේ දෑත් ශක්තිමත් කොට සමගියේ මහා වැව් බැඳ අද නුඹ පදනම දැමුවහොත් සැබෑවටම හෙට දින නුඹේ ලෙයින් උපදින මතු පරම්පරාව දුටු ගැමුණු කුමරුන් වී මේ ආර්ථික සටන් බිම සහ මුලින්ම විජයග්‍රහණය කරනු ඇත. අසිපතක් ඕනෑම අයෙකුට එසවිය හැක. නමුත් අසිපතට පණ දෙන බීජය වැපරිය යුත්තේ අද නුඹමයි. ඔව්. ඇත්ත. මේක හදවතටම දැනුණා මේ කොටස ඔබේ කවියේ මෙන්න මේ අවසාන පේලි ටික ඇත්තටම මට හදවතටම දැනුණා ඒකත්. මොකද අද අපිට කරන්න තියෙන දේ අපි අද හඳුනා ගන්න ඕන. අපේ ශක්්‍යතා අපි හඳුනා ගන්න ඕන. මේ රටේ ගොවියෝ ටික පණ ගස්සන්න ඕන. දීවරයෝ ටික පණ ගස්සන්න ඕන. තරුණ සම බලකායක් අපේ විදේශ රටවල් වල ඉන්නවා. කොරියාවේ ගිය දරුවන්ට ඕනේ වැඩක් පුළුවන්. මේගොල්ලන්ට වාහනවල කෑලි හදන තැන ඉඳන් ඕනේ තාක්ෂණයක් මේගොල්ලන්ව තියෙනවා. මේගොල්ලෝ අවුරුදු 5න් රටට ගෙන්න ගන්න ඕනේ. මේ සම්පත් ටිකක් අපිට ඉන්නේ. අවුරුදු 10ක් 15ක් ඔය රටේ තියෙන එක නෙමෙයි අපේ යුතුයකම. මේගොල්ලෝ ගෙනල්ලා අපි ග්‍රාමීයව කර්මාන්ත දියුණු කරන්න ඕන මේ රට තුල. පැහැදිලිවම අපිට ගම ඇතුලේ රස්සා ටික ජෙනරේට් කරගන්න පුළුවන් වැඩසටහනක් අපිට තියෙන්න ඕන. පවුලක් විදිහට හැමෝටම හවසට තමන්ගේ යම් සුළු දුරක් ගිහිල්ලා වැඩ කරලා හවසට ඇවිල්ලා පවුලක් විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රට තුල අනිවාර්යෙන් අපි නිර්මාණය කරන්න ඕන. මේක තමයි පදනම. ඒතර ගොවියන්ට නව තාක්ෂණය මෙහෙට ගෙනත් දෙන්න ඕනේ. අලුත් පොහොර වර්ග ඕනේ, බීජ වර්ග ඕනේ. හොඳ ක්වොලිටි දේවල්. ඒ කියන්නේ අර තාක්ෂණය මේ තාක්ෂණයේ නගුල මෙහෙට ගේන්න ඕන පැහැදිලිවම. අපිට තියෙන සාම්ප්‍රදායික නගුල් ටික නෙමෙයි මේ ඔබ කියන්නේ බොහෝ දුරක් ගෙන හිටලා. නූතන තාක්ෂණේ කුසිකර්මාන්තයට ගේන්න ඕන. මේ ඩ්‍රෝන තාක්ෂණය අපිට කුසිකර්මාන්තයට පාවිච්චි කරන්න පුළුවන්. මේවා අපේ අසල්වැසි රටවල් අපිට වඩා ගොඩක් ඉදිරියට පැනලා ඉවරයි. ඉතින් ග්‍රාමීයව ගම සහ පවුලක් ඇතුලේ කුකුල් පැටියගේ ඉඳන් මේ පවුල තුල තමන්ට තියෙන වපසරිය තුල තමන්ට ඕන දේවල් නිෂ්පාදනය කරගන්න පවුලක් අපි ගොඩනගන්න ඕනේ. මේ සංකල්ප මේ හදවත් වලට දැනෙන්න අපි අරින්න ඕනේ. ඒතකොට ගම මූලික වෙච්ච ආර්ථිකයක් තුල ගම් ටික දියුණු වෙනකොට නිකම් අපි රටේ පදනම් වැටිලා ඉවරයි. මොන නියගේ ආවත් මොන ආර්ථික යුද්ධය ආවත් අපිට ඛණ්ඩ තියෙනවා. ඛණ්ඩ තියෙන જાතියකට, ඒ කියන්නේ කුසගින්නේ ඉන්නේ නැති જાතියකට ඊළඟ චින්තනයට යන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ නිරෝගීමත් જાතියකට තමයි පුළුවන් ඊළඟ ලෙවල් එකට යන්න. අද බඩගින්නේ නම් අපි ඉන්නේ. අපි කතා කරලා වැඩක් නැහැ මේ රට දියුණු කරන එකක් ගැන. ඉතල මේ බඩගින්න නිවලා මේ හදවත්වල ගින්න නිවලා මිනිස්සු කූල් කරලා කූල් වෙච්ච මිනිස්සුන්ට තමයි ඊළඟ ලෙවල් එක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මම ආරාධනා කරනවා දිගින් දිගටම ඔබ මෙවැනි නිර්මාණ කරන්න. ඔබ වෘත්තීමය ගුරුවරියක්. එතකොට පාසල තුල දරුවන්ව ව්‍යවසායකයන් කරන්න දැනුවත් කරන්න මේ අපි සියලුම දෙනා එකතු වෙලා මේ චින්තන රටාව හිතන පදන් රටාව වෙනස් කරගත යුතුයි. නැත්තම් මොන ආණ්ඩු කොහින් මාරුණත් මේ රට හදන්න බෑ. ඉස්සරලා අපි සිවිල් ජනතාව විදිහට අපේ චින්තන රටාව සම්පූර්ණයෙන් අපි වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා මම මෙවැනි නිර්මාණයක් ඔබ තුලින් ඔබ මේ හැකියාව සමාජගත කරන්න ඉදිරිපත් වීම පිළිබඳව. මොකද මේ වැනි වැඩසටහනක් කරාට පසුව විවේචන බොහොමයි. ඒ විවේචන අපි හදවතින් පිළිගන්නවා. ඔබට අවස්ථාව තියෙනවා මේව විවේචනය කරන්න, ඔබේ අදහස් එකතු කරන්න සහ මේක ෂෙයා පුළුවන් තරම් මේක ජනගත කරන්න. අපේ වෑයම තමයි මෙවැනි අදහස් ජනගත කිරීම තුළ අපි අද කාවන්තිස්සලා වෙන්න ඕනේ. ඒකට එදා ඒ කාවන්තිස්ස රජුරුව කරපු සටන අද අපි පටන් ගන්න වෙනවා. අපේ ලෙයින් උපදින මතු පරම්පරාව දුටු ගැමුණු කුමාරයෝ වෙලා මේ රට එක්සේසත් කරයි. මේ රට ලෝකේ උස්සලා තියයි, බබලවයි. අපි ගෙන ඉතිහාසය ගෙන ලෝකෙට දැනුවත් කරයි. එදාට අපිට ආඩම්බරයෙන් සමහරට අපිටම පුළුවන් වෙයි අපේ දියුණු රටක් බලන්න අපේ ජීවිත ඉවර වෙන්න කලින්. ඉතින් ඒකට අපි
යුහුසුලුව ඉතා වේගයෙන් අද වර්තමානයේදී අපි වැඩ පටන් ගන්න වෙනවා. ඉතින් ඔබට නැවත ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ඔබටත් අදහස් දැක්වීමට වෙලාව දෙන්න කැමතියි. ඔව් ගුරුවරියක් විදියට අම්මා කෙනෙක් බිරිඳක් විදියට මම දැකපු දේවල් මම ගොඩක් වෙලාවට ලියනවා. මම නිශ්ශබ්ද බොහෝ වෙලාවට නිශ්ශබ්ද චරිතයක්. ඒතකොට මම ලිවීම තුළින් තමයි ගොඩක් මගේ හැඟීම් මුදා හරින්නේ. ඉතින් මගේ ඒ දේවල් අඳුරගෙන ඒකට අතහිත දෙන එක ගැන ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ ඒ වගේ මේ නිර්මාණයට මේ තරම් වටිනාකමක් හම්බුනේ මේ ඔයාගේ ඔය අදහස් එක්ක තමයි. මේ මම සාමාන්‍යයෙන් එහෙම ඒ දේවල් Facebook එකට දැම්මට එතනින් එහාට මම ලොකුවට කිසිම දෙයක් අලුතෙන්ම කමෙන්ට් එකක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දකින්න කෙනෙක් දකි ගන්න දෙයක් ගනී කියන අදහසින් තමයි මම මේ දේවල් මුදා හරින්නේ. හැබැයි ඔයාගේ ආරාධනයත් එක්ක මට දැනුණා නෑ මීට එහා දෙයක් මටත් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ අවස්ථාව අඳුනලා දුන්නට දැන් බහුතරයක් පිරිමි අය තමන්ගේ බිරිඳව අගය කරනව මම දැකලා නැහැ. මේ හැබැයි ඔයාගෙන් මම ඒ සුවිශේෂී ගම දකිනවා කොයි වෙලෙත් මගේ හොඳ දෙයක් දැක්කොත් අගය කරනවා. ඒ වගේම අනිත් පැත්තට මගේ මොකක් හරි අඩිපාඩුවක් දැක්කොත් ඒකත් ඔබ විවේචනය කරනවා. ඒ තුලින් මට පහසුයි මේ ගමන යන්න. මොකද මගේ අඩුපාඩුත් ඒ තුලින් මම පුළුවන් හැකිතාක් සකස් කරගන්න. 100%ක් සර්ව සම්පූර්ණ කවුරුත් නැහැ. මේ හැබැයි හැකිතාක් අඩුපාඩු අවම කරගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් උනේ මේ ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේට ආව හින්දා. ඉතින් මේ මමත් හැකිතරම් අපි නව නිර්මාණ කරමු. මේ අම්මෙක් විදියට, ගුරුවරියක් විදියට, බිරිඳක් විදියට මම දකින දේවල් මම ලියන්නම්. ඔයාලට පුළුවන් ඒවා මේ විදියට සමාජගත කරන්න. ඒවට අවශ්‍ය උපකාරය මගෙන් ඕනම වෙලාවක හම්බ වෙනවා. මම දැනුත් මේ ඉස්කෝලේ ගිහින් ආවේ. මම බෑ නොකිය මහන්සි. මම කිලෝමීටර් ගාණක් යනවා. පැය ඉස්කෝලේ වැඩ කරන්න පැය 6ක් වුණාට පැය 6ක් විතර මම පාරේ ඉන්නේ. මේ ඉතින් ඒ වගේ දේවල් ගැනත් අපි හිමීට කතා කරමු. මේ අපේ කාලේ අපරාධේ, මේ තරුණ කාලේ අපරාධේ, ඒ තරුණ කාලේ අපරාධේ නොයවා අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගමු. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාට. හොඳයි එහෙනම් අපි තවත් මෙවැනිම රසවත් නිර්මාණයකින් අපි හමු වෙමු. මේගේ අදහස් තුලින් අපිට තව නව අදහසක් ජනිත වුණා. සර්ව සම්පූර්ණ කවුරුවත් ලෝකේ නැහැ. ඇත්ත ඒක මහත් පිළිගන්නවා. සර්ව සම්පූර්ණ කවුරුවත් නැහැ. අපි ඔක්කොම එකතු වුණොත් මේක ලස්සන ලෝකයක් කරන්න, ලස්සන රටක් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. අපි තවත් මෙවැනිම ලස්සන නිර්මාණයක් තුලින් එකතු වෙමු.